to back my channel. කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් මම ආකර්ෂණ නීතිය ගැන වීඩියෝ සීරීස් එකක් කරලා තියෙනවා. ඒක ඔයාලට මගේ ප්ලේලිස්ට් එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මම description box එකේ මම ආකර්ෂණ නීතිය ගැන කරලා තියෙන වීඩියෝස් වල link add කරලා තියෙනවා. ඔයාලට ඒකට ගියොත් බලා ගන්න පුළුවන්. ඒ links ඔස්සේ ආකර්ෂණ නීතිය ගැන මම කරලා තියෙන වීඩියෝ මොනවද කියලා. ඒ වගේම තමයි කියන්න ඕනේ විශේෂම දේ මේ දේවල් මම මගේ පෞද්ගලික අත්දැකීම් වලින් කරන වීඩියෝ. ඒ වගේම තව දැනුම එකතු කරගෙන YouTube වීඩියෝස් බලලා දැනුම එකතු කරගෙන මට හිතෙන විදිහට මට දැනෙන විදිහට මම මේවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මම ආකර්ෂණ නීතිය ගැන කරපු වීඩියෝ සීරීස් එකේ අන්තිම වීඩියෝ එකේදී කිව්වා ඊළඟට 555 ක්‍රමය ගැන වීඩියෝ එකක් අරගෙන කියලා. ඉතින් ඒ අද මේ අරන් ආවේ ඒ වීඩියෝ එක. අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනේ තමන් ආස කරන දේවල් ළඟා කරගන්න විවිධාකාර ක්‍රම තියෙනවා. ආකර්ෂණ නීතියේදී visualization, ඒ වගේම manifestation, ඒ වගේම තව එක ක්‍රම. ඒ අතරින් එක ක්‍රමයක් තමයි 555 ක්‍රමය කියලා කියන්නේ. ඊට අමතරව ගත්තොත් තව 369, 777, 888, 555 අන්න ඒ වගේ ක්‍රම උදාහරණ විදිහට කියන්න පුළුවන්. එතකොට මට පෞද්ගලිකවම මගේ හීන හැබැයි කරගන්න මට උදව් වුණේ 555 ක්‍රමය කියලා කියන්න ඕනේ. මොකද එකිනෙකාට ඒක වෙනස් වෙනවා. කෙනාගෙන් කෙනාට ඒක වෙනස් වෙනවා. 555 ක්‍රමය ගත්තොත් ඔයා මේක දවස් 5ක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒක කරන විදිහ අනුව තමයි ඔයාට ඉක්මන් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්ද නැත්නම් තවත් කල් යනවාද කියලා තීරණය වෙන්නේ. ඔයාට මේකට කොලයක් හෝ පොතක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම ඔයා මේ ක්‍රමය පාවිච්චි කරන්න හිතන් ඉන්න පොත හරි කොලේ හරි අරගෙන ඉස්සෙල්ලම ඔයා අංක 1 ඉඳලා 55 වෙනකම්ම අංක ටික දාගන්න ඕනේ. මොකද අපි මේක අංක දදා ලියන්න කියොත් අපිට අංක දාන්නත් වෙලාවක් යනවා. එතකොට තව ඍණාත්මක දේවල් අපේ මනසට එන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා ඉස්සෙල්ලාම අංක 1 ඉඳලා 55 වෙනකම් ඔයා ලියන කොලේ හරි පොතේ හරි අංක ටික දාගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඊළඟ දේ තමයි දැන් ඔයා මොකද්ද මේක ලියන්නේ කියන එක ඔයා තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට වැඩියෙන්ම ඔයාගේ හිතට අවශ්‍ය දේ. ඒ කියන්නේ ඔයාට වැඩියෙන්ම ඕනේ මොනවද? අන්න ඒ දේ ඔයා කෙටි වාක්‍යයක් හදාගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාට ජොබ් එකක් ඕනේ, රැකියාවක්. ඉතින් ඒක නිසා ඔයා මට රැකියාව මං ආසම රැකියාව මට ලබා දුන්නු විශ්වයට ස්තුතියි කියලා සාමාන්‍ය පොඩි වචන කීපයක සිම්පල් වාක්‍යයක් හදාගන්න ඕනේ. ඉතින් ගොඩාක් ලියන්න යන්න එපා. සාමාන්‍ය මේක තප්පර 17ක් ඇතුළත ෆීල් කරන ගමන් ලියන්න පුළුවන් වාක්‍යයක් විදිහට හදාගත්තොත් ඔයාටත් ලේසියි. ඉතින් එහෙම හදාගෙන ඔයා මේක 55 වතාවක් පළවෙනි දවසේ එක විදිහටම කොලේ ලියන්න ඕනේ. පෑනෙන් ලියන ගමන් පෑන උස්සන්නවත් එපා. මොකද ඔයාගේ හිතට තියෙන ඒ ෆීලිං එක ඔයාට රැකියාව ලැබුණා කියන ඒ සතුට කොහොමවත් නැති වෙන්න දෙන්න එපා. හරිද? ඒ කියන්නේ මේක විශේෂම දේ තමයි ලියන එකට වඩා ෆීල් කරන එක. තමන්ට දැනෙන එක. ඒ කියන්නේ හැම වෙලාවකම ඔයාට යම් කිසි දෙයක් අවශ්‍යයි නම් ඔයාට ඒ දේ ලැබිලා ඔයා සතුට වෙන අවසාන ප්‍රතිඵලය ගැන විතරයි හිතන්න ඕනේ. එහෙම නැතුව මේක මට ලැබෙයිද අවිනිශ්චිත භාවයකින් මේ දේ කරොත් හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් සමහර අයට මේක කරගෙන යද්දී දවස් 2ක් 3ක් යද්දී යාලට ප්‍රතිඵල ලැබෙනවා. සමහර අයට දවස් 5ක් පහ වෙලා මාස 2ක් යද්දී වුණත් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. මට පෞද්ගලිකව ලැබුණේ මම කරපු මැනිෆෙස්ටේෂන් වලින්
මට මාස 2ක් විතර ගියා. මගේ එක අරමුණක් ඉෂ්ට වෙන්න. හැබැයි කොහොමද වුණා? ඔයාලා අනික මේකට හොඳම ටයිම් එකක් තියාගන්න ඕනේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ඔයාලගේ රුටින් එකේ අවසාන ක්‍රියාව විදිහට මේ දේ කරනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ඔයා නිදිය ගන්න යන වෙලාවේ ඔයාගේ මනස රිලැක්ස්, ග්‍රැටිටියුඩ් කරනවා නම් ඒවා එහෙම කරලා අවසාන ක්‍රියාව විදිහට ඔයාලගේ මේ හීන හැබෑ කරගන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ඔයා මේ දේ කරලා ඉවර වෙලා මේක වේද නොවේද කියලා හිතා ඉන්න එපා. පළවෙනි දවසේ අංක 55ක් ලියාගත්තා. හදාගත්ත සිම්පල් වාක්‍ය ඒ විදිහට එක දිගට ලියාගෙන කියන්නේ හොඳ ලස්සන අකුරෙන් ලියන්න ඕනේ නැහැ. මේක ෆීල් කරන එක විතරයි වැදගත් වෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා කටුවට හරි ඉක්මනට මේක ෆීල් වෙන ගමන් ඔයාලට මේක ෆීල් කරන ගමන් ඔයාලට මේක ලියන්න පුළුවන්. එහෙම ලියාගෙන පළවෙනි දවසේ 55 වතාවක් ලිව්වා. කොලේ පැත්තකින් තිබ්බා වාගේ ඩේලි රූටින් එක රැට කරනවා. ඊට පස්සේ නිදිය ගන්න ගැන එහෙම කරනවා. ඊට පස්සේ පහවදාට නැගිටලා අය මේ ගැන හිතන්නේ නැහැ. ඔයාම හැම දෙයක් කරෙත් නැහැ. මේක දන්නෙත් නැහැ. මුකුත් නැහැ. සාමාන්‍ය පරිදි වාගේ දවසේ වැඩ කටයුතු කරගෙන යන්න. ඊට පස්සේ අයත් රැට දෙවෙනි දවසෙත් අර විදිහටම අංක 55 ලියලා ඉවර වෙලා අර විදිහටම ඒ වාක්‍ය 55 වතාවක් ලියන්න. ඔන්න ඔය විදිහට ඔයා දවස් 5ක් එකම වෙලාවට මේ දේ කරන්න ඕනේ. හොඳ මම දැනුත් කියනවා හරියම දේ තමයි ඔයා අනිවාර්යයෙන්ම මේක ෆීල් කරන්න. හොඳට තමන්ට දැනෙන්න දෙන්න. ඔයාට රැකියාවක් අවශ්‍යයි නම් ඔයාට රැකියාව ලැබිලා ඔයා ඒ රැකියාවෙන් අවශ්‍ය ප්‍රයෝජන ලබා ගන්නවා. අන්න ඒ දේවට අවශ්‍ය දේ ලබා ගත්තා. අන්න ඒ සතුට විඳින්න. ඒ සතුට තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාගේ ඒ ප්‍රාර්ථනාව එහෙමත් නැත්නම් ඔයාගේ හීනය ඉෂ්ට වුණාට පස්සේ ඔයාට පුළුවන් විශ්වයට ස්තුති කරලා ඔයාගේ මේ පොත හරි කොලේ හරි ඔයාට පහසු විදිහකට බැහැර කරන්න. يعني කොලයක් නම් ඔයාට පුළුවන් පුච්චලා අයින් කරන්න විශ්වයට ස්තුති කරලා. ඉතින් ඔය විදිහට තමයි 555 ක්‍රමය කරන්නේ සරලවම කිව්වොත්. ඉතින් ඔයාලට තව මොනවා හරි දැනගන්න අවශ්‍යයි නම් මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම දන්න දෙයකට නම් අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න. ඉන්න